වකුගඩු රෝගයෙන් පීඩා විඳින අය ගැන පහුගිය කාලේ පුරාම වාර්තා වුණා. මේ තත්ත්වයට හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී යම් යම් විස රසායනිකයන් ජල මූලාශ්‍ර වලට එකතු වීම බවයි පසුවේ සොයාගැනුනේ. මේ විදිහට වකුගඩු රෝගයෙන් කාලයක් තිස්සේ පීඩා විඳින පිරිසක් ගැන බුත්තල පැත්තෙන් වාර්තා වෙනවා. බුත්තල පැල්වත්ත ජනාවාස ප්‍රදේශවල ජීවත් වෙන පවුල් 300ක් විතර මේ වෙනකොට වකුගඩු රෝගයෙන් හින්දා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා. පහුගිය මාස කිහිපයේදී විතරක් මේ ප්‍රදේශයේ 28 දෙනෙක් විතර වකුගඩු රෝගයේ හේතුවෙන් මිය ගිහින්. තවත් 15කට ආසන්න රෝගීන් පිරිසක් ඉන්නේ ලෙඩ ඇඳේ. මේ වකුගඩු රෝගය පිළිබඳව අපි විවිධ ආයතන වලට දැනුම් දීමක් කරලා තියෙනවා. මේ වෙනකන් කිසිම ආයතනයකින් අපි පරීක්ෂණයක් කරන්න ඇවිල්ලා නැහැ. නිකන් කිතුම් බලධාරියෙක්ව කවුරුවත් මාධ්‍යයෙන්වත් කවුරුවත් ඇවිල්ලා මේ අහිංසක මිනිස්සු ගැන දුකට බැලලා මොකද්ද මේකට කරන්න ඕනේ මොකෙන්ද හැදුනේ කින්ද මන්ද කිසිම දෙයක් මේ වෙනකන් බලලා නැහැ. බඩේ කැක්කුම කොන්දේ අමාරුව වගේ රෝග ලක්ෂණ වලින් මේ බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් බලධාරීන්ගේ හරිහැටි අවධානයක් මේ පිළිබඳව යොමු වෙලා නැති බවයි ඔවුන් කියන්නේ. හැම ගෙදරම ගැටලුව තියෙනවා. හැම ගෙදරම ළමයිට බඩේ කැක්කුම හැමදාම ස්පිතාල වල යනවා බෙහෙත් ගේන්න. මේ අතර වකුගඩු රෝගයෙන් කාලයක් තිස්සේම පීඩා විඳින අනුරාධපුරයේ ඔයාමඩුව ප්‍රදේශයේ ජීවත් වෙන අයට ඊයේ වඩාත් සතුටු දවසක් වුණා. ඒ එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔයාමඩුව ගමට පරිත්‍යාග කෙරුණු අලුත්ම ජල පිරිපහදුව ඒකකයේ හින්දා. ගමේ කෙනෙක්ම පරිත්‍යාග කරපු ඉඩමක මේ පිරිපහදුව පිහිටුවලා තියෙනවා. ප්‍රදේශයේ පවුල් 400කට විතර මේ අලුත් පිරිපහදු ඒකකයේ හින්දා පිරිසිදු පානීය ජලය ලබා ගන්නත් පුරුවන් වෙලා. ඉරානයේ ඉදිරිය පූජක හසන් රෝහානිට තොරතුරු මේ විරාමයෙන් අනතුරුව